සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්නේ සාමාන්‍ය සමාජයට අතිශයින්ම අමුතු සමහර විට බිය උපදවන සුළු නමුත් ගැඹුරු ආධ්‍යාත්මික දර්ශනයක් සහිත පිරිසක් ගැන. ඔවුන් තමයි අගෝරි සාදුවරුන්. ඉන්දියාව විශේෂයෙන්ම වාරාණසී නුවර සුසාන භූමි ආශ්‍රිතව ජීවත්වන මේ තවුස් පිරිස ශිව දෙවියන් වෙනුවෙන් තම ජීවිතය කැප කරපු අන්තගාමී පිළිවෙත් අනුගමනය කරන කොටසක්. අගෝරි කියන්නේ ශිව දෙවියන්ගේ අනුගාමිකයෝ. ඔවුන්ගේ එකම අරමුණ මෝක්ෂය හෙවත් ආත්මීය විමුක්තිය ලබා ගැනීම. අගෝර් කියන වචනයේ තේරුම භීතියෙන් තොර කියන එක. ඒ වචනෙවින් ඔවුන්ගේ දර්ශනය පැහැදිලි. ඔවුන් විශ්වාස කරන්නේ විශ්වයේ හැමදේම එක හා සමානයි කියලා. පිරිසිදු අපිරිසිදු ලස්සන කැත ජීවිතය මරණය මේ හැම දෙයක්ම එකයි කියලා වුන් දකිනවා. සාමාන්‍ය සමාජය බිය දක්වන පිළිකුල් කරන දේවලට මුහුණ දීමෙන් තමන්ගේ අහංකාරය සහ මමත්වය නැති කරන්න පුළුවන් කියලා අගෝරිවරු විශ්වාස කරනවා. මේ නිසා ඔවුන්ගේ වත් පිළිවෙත් ඉතාම කම්පන සහිතයි. ඔවුන් මිනියලු මුළු සිරුරේම තවරාගන්න මියගිය අයගේ හිස්කබල් ආහාර ගන්නා බඳුන් විදියට ආභරණ විදියට භාවිතා කරනවා. මලසිරු මත හිඳගෙන භාවනා කරන ශව සාධනා කියන ක්‍රියාව ඔවුන්ගේ ප්‍රධාන පිළිවෙතක්. ඒ වගේම සමහර අවස්ථාවලදී සුසාන භූමියෙන් හමුවන මලසිරුරු කොටස් පවා අනුභව කරන බවට වාර්තා වෙනවා. මේ සියල්ලෙන් ඔවුන් උත්සාහ කරන්නේ සිරුරේ අස්ථීර බව වටහා ගන්නයි. සාම්ප්‍රදායික හින්දු භක්තිකයෝ පවා මේ ක්‍රියාකාරකම් දැඩිසේ විවේචනයට ලක් කරනවා. ඒත් අගෝරිවරු කියන්නේ විශ්වයේ හැමදේම ශිව දෙවියන්ගේ මැවීමක් නිසා කිසිවක් අපිරිසිදු නැහැ. ප්‍රතික්ෂේප කරන්න බැහැ කියලා. ඔවුන්ට බාහිර ලෝකේ බිය උපදවන අභිරහසක් වුණත් ඔවුන් ලෞකික සීමාවන් බිඳ දමමින් ආධ්‍යාත්මික නිදහස් සොයා යන සුවිශේෂී පිරිසක්. ඉතින් අගෝරි සාදෝරුන්ගේ ජීවිතය අපට පෙන්වන්නේ ආධ්‍යාත්මිකත්වය කියන එක විදියකට විතරක් සීමා වෙන්නේ නැහැ කියන එකයි. ඔවුන්ගේ ක්‍රමයෙන් අපිට තේරුම් ගන්න අමාරුණ ඒ හැම දෙයක් පිටිපස්සෙම ගැඹුරු දර්ශනයක් තියෙනවා. මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න අපිත් සමගම දිගටම රැඳී සිටින්න.